හෙල්ලෝ ඔයාලා ඉතින් අද ගෙනල්ලා තින්නේ CapCut Pro version එක ෆ්‍රී ගන්න හැටි. අපි යන් වීඩියෝ එකට. හරි ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක CapCut Pro එක ෆ්‍රී ගන්නවා නෙමෙයි CapCut එකේ old version එකක් දැන් CapCut එකේ ගොඩක් Pro නේ. ඉතින් old version එක තමයි ගන්න. මුලින්ම ඔයාලා මෙතන type කරගන්න up to down කියලා. හරි දැන් මම search කරගෙන ඒ link එකෙන් යනවා website එකට. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන icons ටිකක් බලා ගන්න පුළුවන්. ඒකෙන් Windows දීලා ඔයාලා මෙතන search කරගන්න CapCut කියලා. හරි දැන් මම මෙතන search කරගත්තා. ඔයාලට ඔහොම එයි. ඊට පස්සේ උතන older versions කියලා තියෙන්නේ. අන්න ඒක ඔබන්න. ඊට පස්සේ ඔයාලා ටිකක් යටට යන්න. ඊට පස්සේ ඔතන see more කියලා එකක් තියෙන්නේ. අන්න ඒක ඔබන්න. ඔබලා ඔය මේ මම දැන් ක්ලික් කරන version එක තියෙන්නේ. අන්න ඒක තෝරගන්න. තෝරගෙන පල්ලෙහාට යනකොට ඔය download කියලා තියෙන්නේ. අන්න ඒක ඔබන්න. ඊට පස්සේ download වෙනවා. දැන් මම ඒක download කරන්න ඉන්නේ. ඒකින්ද මම ආයි download කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ සාමාන්‍ය විදිහටම අපිට install කරන විදිහටමයි install කරන්න තියෙන්නේ. Nice. දැන් මම මෙතනින් close වෙලා ඔයාලට පෙන්නන්නම්. කොහොමද CapCut Pro එක ඇත්තටම වැඩද Pro මොනවා හරි තියනවද කියලා. හරි මම CapCut එකට යන්නම් දැන්. දැන් මම open කරා CapCut එක. හොඳයි. ඔන්න ඔය version එක download කරගන්න කියන අලුත් එක ඒක එපා. ඊට පස්සේ මෙතනින් මේ අලුත් එකක් හදන්න ඔයාලා මේ දෙන්න. ඊට පස්සේ ටිකක් වෙලා load වෙලා ඔන්නෝම වෙනවා. දැන් ඔයාලට මං effect වලට ගිහිල්ලා පෙන්නුවා. එකක්වත් මෙතන pro නෑ. ඔන්න බලන්න. දැක්කනේ එකක්වත් pro නෑ. old version කිව්වට ඉතින් මේක pro වගේම තමයි. අලුතෙන් තියෙන features තමයි නැත්තේ අලුතෙන්ම ආපුවා. හැබැයි මේක pro version එකක් කියලා කියන්නත් පුළුවන්. old version එකක් වගේ කිසිම එකක් මේකේ pro නෑ. යටටම ගියත් එතන pro නෑ ඔක්කොම තියෙන්නේ එහෙම තමයි. තව audio එකත් pro තිබ්බනේ ඉස්සෙල්ලා. ඒක මම බාන්න යන්නේ. ඊට පස්සේ transmission ගියොත් ඒකෙත් කිසිම දෙයක් pro නෑ. ඔයාලට පේන්නේ නැති එකක්වත් pro නෑ මෙතන. effect ඕනම එකක් free ඔයාලට ගන්න පුළුවන්. මෙන්න මේ up to down කියන මේ website එකෙන් මේ ඔය ඔක්කොම දැන් free තියෙන්නේ. ඔයාලට ඉතින් නිදහස edit එකක් කරගන්න පුළුවන් CapCut එකෙන්. ඉතින් අදට යනවා හැමෝටම goodbye.